මේ වීඩියෝ එකේ ඉන්නේ ගාල්ලේ ඉඳන් ආපු සෙට් එකක් අනුරාධපුරයට වන්දනාව එනවා කියලා ඇවිල්ලා රොන්නල්සේ එහා පැත්තේ තියෙන නවාතැන්පලක නතර වෙලා ඊට පස්සේ මේ මුන් ඊයරා බීලා කුණුහරුප කියාගෙන රුවන්වැලිසෑය එහා පැත්තේ තියාගෙන කුණුහරුප කියාගෙන මේ එහෙම ලොකු ජෝගයක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ ගමේ මිනිස්සු ඇවිල්ලා අහිංසක අම්මා කෙනෙක් ඇවිල්ලා කියලා දෙනවා. උදේ කුණුහරුප කියන්න එපා. මේ අපට මිනිස්සුන්ට නිදියන්න ඕනේ සහ මේ පොසොන් සතිය අනුරාධපුරේ කවුරුත් එහෙම රාගෙන බීගෙන දගලන්නේ නැහැ මේ සතිය ඇතුලේ. ඉතින් මුන් ඇවිල්ලා කාලා බීලා අර මිනිස්සයා කුණුහරුප කියන්න එපා කියන එක දෙපාරක් තුන් පාරක් ඇවිල්ලා කියලා දෙනවා. එතකොට ඒ මිනිස්සයාට මුන් බිබී හිටපු බියර් බෝතල් වලින් ඔළුවට ගහලා ඒ මිනිස්සයාගේ ඔළුව පැල්ලලා ඒ මිනිස්සයාට දැන් ටිකක් අසාධ්‍යයි. ඒ මිනිස්සයා දැන් අනුරාධපුර හොස්පිටල් එකට නතර කරලා තියෙනවා. මේ කාලකන්ණිය ඇවිල්ලා අනුරාධපුරට ඇවිල්ලා මේ මිනිස්සයාට අහිංසක මිනිස්සයාට මේ පිට ගමකින් ආපියෝ මේ අනුරාධපුර මිනිස්සෙකුට අහිංසක මිනිස්සෙකුට ඒකත් ගෑනු මිනිස්සෙකුට ගහන. ඉතින් කොච්චර කාලකන්ණි උන්ද මේ ඉන්නේ පොඩි එවුන් අවුරුදු 20ක්වත් නෑ මුන්ට. ඉතින් මුන් අනුරාධපුර පොලිසියෙන් දැන් අරස් කරා. ඉතින් මේ තමයි ගාල්ලේ ඉඳන් ආපු චාන්ඩි. මුන්ගේ මූණවල ටික පුළුවන් තරම් ෂෙයා කරන්න මිනිස්සුන්ට දකින්න. මේ වගේ කාලකන්ණි හදපු දෙමව්පියොත් මේවා දකින්න ඕනේ. කිසිම සම්නමයක් නැති සමාජයක තනක ජීවත් වෙන්න දන්නේ නැති මේ වගේ එවුන් තමයි දැන් ඉන්නේ සමාජයේ. ඉතින් මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ වගේ කාලකන්නින්ට මොනවද කරන්න ඕනේ කියලා කියන්න ඔයාලම. පුළුවන් තරම් ෂෙයා කරන්න. ගාල්ලේ ඉඳන් ආපු සෙට් එකක් මෙහෙම ඇවිල්ලා අනුරාධපුරයට ඇවිල්ලා මෙහෙම සද්ද දාන්න පුළුවන්ද? මෙහෙම මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද?